Hi. වෙල්කොම් බක් හැමල්කේ අපිටත් කරන්න බැරිත් දන්න අමාරුට. මට සිරි සිරිල් අයියා ගැම්ම තමයි ඒ කියන්නේ උඹලට අම්මට ඊයේ ගියපු වැඩෙත් හරියට කරගන්න බැරි වුණා. ඔව්. ඔව් අයියේ ඒක කරගන්න බැරි වුණා. මුදක්කු ඒ කියන්නේ ඌ කප්පන් දෙන්න බෑ කිව්වද? නෑ අයියේ. එහෙනම් ඌ උඹලා දැකලා හැංගුණාද? නෑ අයියේ. නෑ කියපන්කො. එහෙනම් මේ ඌ පොලිසියට කියනවද? නාදුනේ ඕ නෑ අයියේ. එහෙනම් ඌ සල්ලි නෑ කිව්වද? පිස්සුද අයියේ? එහෙම කිව්වේ නෑ. එහෙනම් මොකක්ද උනේ? ඇත්තටම අපිට ඊයේ යන්න බැරි වුණා. ඒකයි උනේ. මේ ගිහිල්ලා නෑ. යයෝ පිස්සු මුං අයිංගානනු ජොබ්බෙන් යැපවීම වහන්සේ ගහපන් කලපෙලෙන්ද. යන්න බැරි වුණා. ගහයි වගේ මට උඹලා මට කිව්වනේ අර කප්පන් දෙන එකාගේ අවුලක් නිසා තමයි වැඩේ ගැස්සුනේ කියලා. ඔවයි ඌ අපිට ඊයේ වෙන්න කිව්වනේ. අද එන්න කිව්වා නම් දන්නව නැති. ඌ තමයි ඔක්කොම අවුල් කරේ. ඌ තමයි අවුල් කරේ. බලපන් උඹලගේ වැඩ නිසා මං සවුත් වෙන හැටි. ඈ ෂිට්. කොහෙද චොප්පෙට ඉස්සර තිබුණු තැන? කෝ ඒ තැන? ඉතින් මෙතනනේ අයියා අපිට ඉස්සර ඉඳලා තිබිච්ච තැන. ඔයා නිකන් අමතක වෙලා වගේ නේ කතා කරන්නේ. ඒකනේ අපේ ඉස්සර ඉඳලා තැන. මේ ඇයිද මොකක්ද තැන? තැන නෙවෙයි අද කියන්නේ කියපන් එතන. තන ඕන්න දෙත පසක. පනුවකින් අපපුත්තා ඕනතට පස්සක පනුවකින් අපපුත් මොකද බම් මේ මෙයාට උදේ පාන්දර මෙච්චර මල පැනලා කෑ ගහන්නේ? ඒ මෙයාගේ ක්‍රෂයට කවුද ටෝක් කරනවා කියලා මෙයා දැනගෙන. අඩෝ ටොක් කරන රතු හෙට්ටකාරීද? කට යමුනොත් ඉවරයි. ඒ ටික්ටොක් කරතු හැටිකාරී කියන්න කවුදර මෙයාද කුටු ගන්නේ. ඒක සිංහලට හරලා අනි පැත්ත ගන්න තරදේ කරා චොප්පේ අයි. කියන්න. බල්ලු කඩුව නෑ මම. නිකන් කිව්වේ. හරි. හරි දැන් අපි කෙලින්ම කාරණාවට එමුකෝ. උඹලා දන්නවනේ මගේ ක්‍රෂ් එක. ක්‍රෂ් එක? අපි කොහොමද Crush ඒක එක? දන්නේ? අපි අයියලා ගෙදර ඉන්නේ. අනිත් එක මේ මට මගේ බ්‍රෂ් එකවත් මතක නැහැ. අයියා මේ මොනව අහනවද මන් දන්නේ? අයු බ්‍රශ්ය ක්‍රෂ් එක නෙමෙයි බල්ලෝ ක්‍රෂ් එක. අර මගේ කාලෙකට පස්සේ හිත ගියපු මේ TikTok කරන අම්මට රතු සෙ- හැට්ටකාරී. අයියෝ. ආවි ක්‍රෂ් අඩෝ. එක. අන්නේම සිංහලෙන් කියන්න බෑ තේරෙන්න. අතු හැට්ටකාරි අර රැවුණද ඒ ගැවුණ ඒ ඇවුණ ඒ කාද තිකුත් තියෙනවා. එයාට එයාට ගේ පැණි හලන්න අරන්. අඩෝ. අපේ චොප්පිය අඩු තරගීදී. පැණි හලන්න අන්න අයියා. මෙතන විනාශයක් වෙන්නයි යන්නේ. මෙතන විනාශයක් වෙන්නයි යන්නේ. අනේ මෙන්න මෙහෙම මගේ හරි, ගන්න හරි. තුබ ආඩිවියන්. නිකන් මෙතන ඕවර් ඇක්ටින් දාන්න නැතුව. අයියා කරන කම මම හොඳටම බය වුණා. ඊයේ කිව්ව වැඩක් කළා නෑ මෙතන විනාශයක් වෙන්නේ. මම රෙද්ද. මෙහෙමයි. මේක ජෝක් එකක් නෙවෙයි. මට ඌට මොන හරි කරන්න ඕන. දුකයි මන්නම් කියන්නේ අයියා කෙල්ල ඌබය යොක්කොට මට ඒ අර අනුවස්නය ඉන්නේ අම්මටු දැම් මීටරුනේ දෙවනිම පිට් වෙලා පොඩ්ඩක්. ඉස්සරහා මරමු. කෙල්ල ඉස්සරහාම තියලා දාන්න අයියා. ගනින් ගනින්. අම්මට අවුඩු. ඔක් ගනින් පල්ලෙහාට ගනින්. ඔක වෙඩි තියන එක. අනිත් එක එහෙම කරා කියලා කෙල්ල මට කවදාවත් කැමති වෙයිද? යකෝ ඒකේ හිතන් ඉන්නේ ඈ? මං අහිංසක පූස් පැටියෙක් කියලා. මේ අඩෝ ආනේ හරි කිවුට්ටානේ ආනේ හරි කිවුට්ටානේ අර ඉනාව. අඩවර ඉනා රවිදු බණ්ඩරසගේ දෙන්න තියෙන හක්කන් ඒ පැන්ටික බේරට කාටද කියන්නේ හරි හරි අනුවස් ගීලුවට කිව්වා. අයියෝ. මේ වැඩේ අපි හරි පරිස්සමට දෙන්න ඕන. ඈ කෙල්ල කොහොමත් දැනගන්න හොඳ නෑ අරුට ගේම දෙන්න හදන්නේ අපි කියලා. අනිත් එක අපි මොන වගේ වැඩ කරන්න ඇත්ත, අයද? ඇත්ත. අපි මිනිමරුවෝද කප්පන්කාරයෝද? ඒ මොනවත් කෙල්ල දැනගන්න හොඳ නෑ. මේ වැඩේ අපි ඇත්ත, ඇත්ත. ඉතාම පරිස්සමින් රහසින් දෙන්න ඕන ගේමක්. ඇත්ත මම විශ්වාස කරනවා. කෙල්ල දැන් දන්නවද අයියාට ඔව් මමත් මං හිතන්න හැබැයි මුන්ට එහෙම දෙන්න පුළුවන් වෙයි කියලා මුන් තුන් දෙනා දාලා එයාට දැනගන්න සලස්සලා තියෙන්නේ. ඇත්තටම ඒකට ඌ ඒගෙන ක්‍රශ්කට තාම කියලනෑනිකම් දැනන්න සලස්සල ඉතර තාමනය ස්ටේටසට රිප්ලයි කල්ලරම අපිත් එහෙම තම හරද කැනඩා යන්න හිතාගන්න ඒ කලකපන්න ඒ කල්ලකපන්න
කැරෙන්නා දෝනිය මගේ ලිට ගන්න කවද මට යාව දැක්කම මහා අහිංසක ලව් එකක් හිතට එනවා. රතු හැට්ටකාරී රතු හැට්ටකාරී මට පස්සේ රතු හැට්ටකාරී බලන්න අම්මට අවුඩු අම්මා කොණ්ඩේ බලන්න එපා ඩෑම්සන් එමුකෙද මේ යා ඒ කොල්ලෙත් දුවේ හැබැයි මට පොඩ්ඩක් සැකක් ආවා අම්මට අවුඩු මේ අර ලෝචිකේ කිව්වනේ මොහිනී මොහිනී මල බගුලයි නියමයි අඩු සින්දුූතදර වත්දහෙල් මූට වැදිරා අම්මාට සිරි අපේ ස්කොල ටීච අදදිත්තෝම අපි ඕක හිතර තරම් මේ ආතල් නෑ කාරී මගේ දට්ටිකිරියට නොකරදකින් ආව මටන අවුල් මේ වදිදීම වැදික නැද්දී ගේ දට්ටිකිරි වන්න සී නැත්තේ උගේ මුණවාන්න වැසිරිල් අයෙක් මට උඩු කොමදා අඩු හැරුන්න එක පාරක් කතා පොන්්ඩි ගැසිලා හැරෙන් ඔන් පොඩ්ඩ ඇතුරද ගාගන ෂොට්ට ගාගන හරි යාට මිනිට දුම තනින් ඇඩ්ඩකාව මුණු ඒසකමත්ද මේ ඩිපා මෙච්චර රොමෑන්ටික් සීන් එක අයිය ඉද්දි ආතල් කඩන්ඩ එපාබං ඒ චුටා පස්සර ගන්න බෑනේ අයි හිතුව තිබෙද තේරුන්නේ අය බැඳලා කියලා යා බැ එතකොට අයියා එයා දන්නවද අය බැඳලා කියලා ඔන්න හතු කටලගේ අඩෝ ෆක් අපෝමු බැගම එපාගයා තුවැටකරින් ඇත්තයන් හරියන්න මේ දොරි ඇත්ත දුනින් ඇතයක බැඳ පුන්ටත් ක්‍රශින් අදමන් දැන්ද කවියට තින්නනේ හැබේ ලාතකොට මගේ ෆිසිකටම පෙන්න්න එලිගෙ මන්න මෙච්චර රොමෑන්ටික් සීන් එක අයිය ඉද්දි ආතල් කඩන්ඩ එපාබං ඒකනේ බැඳපුර එද්දක් වැඩ නෑ නුඹට කටස්සේ නැති එයා දන්නවත් දන්නේ නැහැ අයියා බැඳලා කියලා ඒක මතක් කරන්න කියලා මේචෙක් දෙන කිය යකෝ මට උන උට ගේමත් දෙන්න ඌව විනාශ කරන්න ඒකට මට ප්ලෑන් එකක් දීපල්ලා හරි අයියේ මන් දෙන්නම් ෆස්ට් ස්ටෙප් එක අපි මුලින්ම ඌ ඉන්න තැන හොයාගමු අන්න ඊට පස්සේ චරයි ඊට පස්සේ මොකද එච්චරයි ඊට පස්සේ පස් මං ඉතින් මේ ෆස්ට් ස්ටෙප් එක දුන්නේ අයියා පෝ ඉතින් ඕක ඕන එකට කියන්න පුළුවන්නේ ඉතින් උඹ කියන්න එපා එහෙනම් ඕක ඉතින් කියන්නත් දෙයක් ආපුුව උඹත් නියම කුට්ටිය ආරච්චි මේ ගුණා බූරුව ඕන එකක් කියලා බැනපන් අර මොන්දන්න ගාගනී වගේ මට මනනම් කියන්න එපා හොඳේ නවත්ත පල්ලා මේ වැඩේ කරන විදියක් ගැන හිතපල්ලා මොකද එයා අරුට කැමතුනොත් අපි ඉඳල වැඩන්න ඔවුදරු අපි නෙවෙයිනේ අයියා ඔවුදරු අපිට අවුලන්නේ අපිට උලක් අපිට කේස අනෑනෙ මවුලක් මනෑ අපිට මේ වැඩේ අපි ඉතාම පරිස්සමින් රහසින් කරන්න ඕන මොකද අරුට වැඩේ දුන්නේ අපි කියලා කාටවත් අහුවෙන්න බෑ අනික මේක මිනිස්සු ඉන්න තැනක අපිට කරන්නත් බෑ හරි අයියේ අපි දෙමු ලේසරම වැඩේ යකෝ මට බය තියෙන්නේ උඹලා වගේ ගොබ්බයෝ ටිකක් එක්ක මේ වැඩේ කරන්න කියලා මේකත් ගැස්සෙයි කියලා අඩෝ ගොබ්බයෝ කටවු ටිකනේ උඹලා හරි දැන් ඇත්තටම ඔය කියන එක කවුද අයන්න එක තමට තුන්න අපි කොහොමද දැකලවත් නැතු ඌට වැඩක් දෙන්න ඒකනේ අයියේ ඌ සුදුද කළුද අයියා වගේ කැතද මහත් මොනවත් අපි දන්නේ නැහැ අඩෝ කැතද මහ අයියා වගේ හරි වූ කන නෑ මම නිකන් උදාහරණයක් කිව්වේ හරි කොට මේට වරෙල්ලකෝ මේට වරෙල්ල මුන්ටික කයි වගේ මට හිතෙන්න මම මුන්ටි දැන් උඹලව ඌ ඉන්න තැනකට එක්ක යන්න හැබැයි ඌ අපේ හතුර වුණාට මිනිස්සු ඉන්න තැනක ඌට මොනවත් කරන්න උඹලා මෝඩ වෙන්න එපා හරිනේ හරි අයියේ කවුදන්නේ බල්ලෙ පූසෙ කරමොක් කරෙත් දන්න ඇයෝ මට දැන් සැකයියා කොහෙද යන්නේ මමනේ තැන දන්නේ ඌ ඉන්න අම්මට උඩ ඇඩ්ඩයක් කෙ හිතෙන මට එතද ඒ ආරිටවා හැඩයි හැබැයි
සාරිය හොඳයි යා හැබැයි ඔව් හැබැයි සාරිය හොඳයි දාර සුදු පාටකත් හොඳයි යා ඉන්දරේ පාලුයි කියලා නුඹ ළඟදී දැනුනේ නෑ මට නම් පාලු ඔය බවාදී මතේ අයෝ නැතුවාලු නුඹගේ නිසි පරිදි මට නම් අඩෝ කොල්ලොන්ට කෙල්ලෙක් සෙට්ටලා තියන්නේ අම්මට සිරි බීමයකුත් තියෙන සුපිරි ස්පොට්ටයකුත් තියෙන කොයිද අඩිවෙන් ලගින් අඩිවෙන්න කොයිද යන්නේ අයියෝ ළඟට කතාගන්න ඇස් ඒස් කතා කරන අඩෝ සින බෝයවා මූමන්ට එකකින් ඉන්නේ අඩෝ ළඟට ගිහිලා අඩියන කෝමද අම්මා කෝමද ඉන පොක්ෂිනාද අයියගේ රතු ඇට්ට කාරිත් එක්ක සීන ලෝකෙ තනියලා ඉන්න නේද ඔව් ඉතින් දන්නේ නැද්ද ඔය පොඩ්ඩ දැන් එතකොට මේ අරු නැද්ද මෙතන ඔය දරු හරි 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 ඔය ඉන්නාගේ මට හිතෙන්නේ කවද අරූටි මෙතනටත් ඇවිල්ලා උන් මෙතනටත් ඇවිල්ලා අරයට ලයින් දානවා කවුද බා කොහද කවුද කෑ ගහන්න එපා බල්ලෝ කොයි වෙලාවකවත් අරය දැනගන්න හොඳ නෑ අපි අරුව බලන්න ආවා කියලා අනික මෙතන මේ CCTV එකක් තියෙනවා නාර කෙල්ල මුන් දෙන්නම සින්න අයියෝ මොකද්ද සැකපැන්න අය අර අතන ඩෙනිමක් අඳන් ඉන්නේ ඌ තමයි මගේ පරම හතුරා ඔබ අතර දෙනාට ඔක්කොම ඩෙඩින් හදාන්නේ ඉන්නේ 4 දිනක් ට්‍රේනින් ඇඳගෙන ඉන්නේ හරි මේ අර සුදු පාටට හුරු එකක් උඩට ඇඳන් ඉන්නේ තේරෙන්නේ ඌ තමයි මගේ එකම ඔක්කොම සුදු පාටනේ අයියා 4 දිනම උඩට සුදු පාටට උරු එවනේ ඇඳන් ඉන්නේ යරි මර අතේ ඔරලෝසුවක් බැඳන් ඉන්නේ අන්න ඌ ඌට තමයි අතර දිනාම ඔරලෝසු බැඳලා අයියා මේ 4 දිනම මේ ඔරලෝසු බැඳන් ඉන්නේ කවුද හරි එක මොය පොඩිඩා ඔය ආචින් ආපු ආර ගණන් කරලා ඇරුණාට වටිනට්ට ඉදින ගන්න පුළුවන් පරම වෛරක්කාරය ඉතින් අතිලා 4 දිනම රවුල වන්නේ කවුද හරි එක යකෝ උඹලට කොච්චර කිව්වත් තේරෙන්නේ නැද්ද යම්මට උඩ් අතර දෙනාවද ඔන්න ඔය ඉතුරු වෙලා ඉන්න එක ඌ තමයි මගේ පරම හතුරා ඌට තමයි අපි රහසින් යකෝ ඌ 4 දිනකටම තිබ්බ ඉතුරු වෙලා ඉන්න එක මිනිමරුවා මිනිමරුවා ඉතින් අපි අරයට මොනවත් කරේ නෑනේ එයාට අපි රහසින් ගේම දෙන්නේ ඔඩ දිවි සුරෙල් අඩෝ නැත්තවක් අරුට රහසින් එම දෙන්නේ ඌට රහසගේම දුන්න නැති අනිත්තුන්ට රහසෙන්ගේම දෙන්න ඕන්න ඉහුමටක පැන්න දැ අතිත මතකද මොහොත පවහින වෙන්න මතක් වෙන්නවද රුවල්ල කන්නු කැප්ට මම හෙමින් එන්නේ තබ දියම්බෙ පල්ටි ගහපු මටද පෙන්නන්නේ ගොඩ පනයි පොලිසිය පස්සේ මිනිස්සු මත් වෙලා ලෝකෙ දැක්කේ කිව්ව බන්න එක්කද සිල් රැක්කේ බලෙක් සමග නිදි නැකිට මැක්කේ